බුද්ධ භූමි වන්දනා අපේ වැඩසටහනේ අපි අපේ රටේ පුරාණ ස්ථාන බලන්න යනවා. ඉතින් අපේ දෙවනි කණ්ඩායමත් එක්ක අපි ගියා බොහොම වැදගත් ස්ථාන කිහිපයක්ම බලන්න. ඒ ගමනේදී අපි පටිගත කරපු රූපරාමෝ ඔබත් එක්ක හොමාරු කරගන්නවා. දැන් මේ දකින්නේ අපි බලන්න ගිය වැදගත්ම සිරිපතුල් ගලක්. ඔබ මීට කලිනුත් මේක දකින්න නැති. හැබැයි අද මම මේ වැඩසටහනේදී ඕගොල්ලන්ට පෙන්නනවා මේ පතුල් ගලේ තියෙන සංකේත අනුරාධපුර තවත් ස්ථානවල අපිට දැක බලා ගන්න පුළුවන්. මේ බලන්නකෝ අපි ඉස්සලා මේ පතුල දිහා පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඊට පස්සේ බලමු මේකේ තියෙන මේ ප්‍රධාන සංකේතයක්. මේ යටින් තියෙන මේක අපි තව ස්ථානයක අනුරාධපුරයේදී දැක්කා. ඒක ඕගොල්ලන්ට පෙන්නන්න. යථාර්ථත් එක්ක ඕගොල්ලෝ සම්බන්ධ වෙලා යථාර්ථ වැඩසටහන් බලලා අපිට කතා කරලා අපිත් සමග මෙහෙම සම්බන්ධ වීම ගැන බොහොම සතුටුයි. ඉතින් උත්තර අපි මධ්‍ය කඳුකරෙන් උතුරට තමයි අපි අපේ ගමන මේ යන්නේ. මම කැමතියි දැන් අපි යන ගමනේ අපි දින 4ක් ඉන්නවා. ඒකින්ද කට්ටිය කවුද කියලා එක එක්කෙනා හඳුනාගත්තොත් හොඳයි කියලා මම හිතනවා. බොහොම තප්පර කිහිපයකින් තමන්ගේ නම, තමන් කවුද, මොනවද කරන්නේ, කොහේද ආවේ පොඩි අදහසක් දෙමු. අපි පටන් ගමු අපේ මහත්මයාගේ. මම කුමාර සිංහ. හොඳයි. ආවේ කොට්ටාවින්ද. කොට්ටාවින්ද. හා. මොකද මාරකියාවක් ඉතින් මොකද කරන්නේ? දැන් විශ්‍රාම. හොඳයි. අපේ මම ජෙරාජ් රත්නසිංහ ආවේ කොට්ටාවේ සිද්ධමුල්ලේ ඉඳලා විශ්‍රාමිකයි. මම ගුණවර්ධන පැමිණි දොම්පින්නම් දැන් විශ්‍රාමිකයි. ඔබතුමා කවුද? මම තිලක් ද සිල්වා. මම ආයුර්වේද වෛද්‍යවරයෙක්, ජ්‍යොතිෂ්‍ය පිළිබඳ ගුරුවරයෙක්. ඉතින් මේකේ ගවේෂණය කරන්න මම කාලයක් තිස්සේ නම් මේ ගවේෂණ කරන කෙනෙක්. කියන්නේ බෞද්ධ ඉතිහාසය විතරක් නෙමෙයි බුදුන් වහන්සේගේ ජීවිත චරිතය, උප්පත්තිය, ඒ කාලවකවානුව වලදී කරපු දේවල්, ඒවා නිසා මට මේකට ආසාවක් ඇති වුණා. ඒ නිසා මේකට සම්බන්ධ වුණා. මම රනිල් ආවේ නාවලෙන් ඉඳන්. මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඉතින් මගේ වයිෆයි දුවත් එක්ක ආවා මේක ඔබත් සම්බන්ධලා මේක ගවේෂණය කරන්න. හොඳයි. එතකොට ෆැමිලි එකත් එක්කම මේ ඉතිහාස කතාව හොයනවා. හොඳයි. හරි. මම වසන්ති නාවලෙන් ආවේ. රජයේ සේවය නීතියෙන්නේ. ඉතිහාසය හොයනවද? ඔව් හස්බන්ඩ් හින්දා එයා මට දාලා දෙනවා වීඩියෝස් එහෙම බලන්න. එයා නිසා තමයි මමත් උනන්දුනේ ඒ ගැන. හොඳයි. හරි. මම සෙනාරි. තාම ඉස්කෝලේ යනවා. 16යි. හොඳයි. ඉතිහාස විෂයට ලැබියාවක් තියෙනවද අපේ රටේ හිස්ටරි එක පිළිබඳව? තාත්තලත් වීඩියෝස් බලලා බලනවා. මට ඉන්ට්‍රෙස්ටිං ටිකක් දැනගන්න. හා. හොඳයි. එහෙනම් ඔබතුමා? මම ඥානසිරි විශ්‍රාමික හෙදනිලධාරී. මම දැන් තුවාලපතිකාර වෙස්සාලාවක් පුද්ගලිකව කරගෙන යනවා. ගොඩකල රත්නපුර. මේ රත්නපුරේ දැන් තමයි එතකොට ආවේ. ආවේ. රත්නපුර කියන්නේ ඇඹිලිපිටි ටිකිට්ටුයි. මමයි මගේ නෝනයි දෙන්නත් එක්ක ආවා. මම කාන්ති. කොහමද අන්තිම මොහොතේ එන්න බැහැ කියලා ඉතින් අන්තිමට සහභාගී වෙනවා. මම ඊ හිතුවෙත් නැහැ නේද? ඒකයි මේ මම ගාන්න බැලන්ස් කරේ සීට් ටික ආවේ. එනවා කියලා දැනුනේ කොහමද සහභාගී වෙනවා? ඔබතුමා කියන්නේ පුදුමාකාර මම අර සැරෙන්සරේ කෝල් දීදී කිව්වේ. හොඳයි. අම්මා මම දයා දිසානායි. හොඳයි. මම විශ්‍රාමික විභාගමුවේ ඉඳලා මම. හොඳයි. මමත් මේ ඉතිහාසයයි গুপ্ত දේවලුයි මේ ගැන දැනගන්න මම හරි කැමතියි. මම ශ්‍රී ලංකාව හුඟ තැනක ඇවිදලා තියෙනවා. ඒ වුණාට වැඩිපුර දේවල් දැනගන්න ජනිත් පුතත් එක්ක මේ ගමට සහභාගී. හොඳයි. ඒ කියන්නේ ඉතිහාසය අම්මා මේ තැන් වලට යනවද? තනියම යනවද? මේව හොයනවද? හොයනවා බලනවා. ඉතින් මොකද හිතන්නේ ඉතිහාසය ගැන? හොඳ අවුරුදු ගානක ඊට වඩා අවුරුදු දහස් ගානක ඉතිහාසයක් අපිට තියෙනවා කියලා. මං මේ කොච්චර දැනගත්තත් මට මදි කියලා තමයි මට හිතෙන්නේ ඔය ගැන. අම්මා සහභාගී වීම බොහොමත්ම වටිනවා. අපි යමු දැන් දින 4ක් ඉන්නවනේ මේ ස්ථානවල. හොඳයි. ඒ මහත්මයා ඔබතුමා නිමල්. හොඳයි. මම ව්‍යාපාරික. හොඳයි. මට ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ ඔය විජයගේ කතාව. මම එදා ඉස්කෝලේදීත් විරුද්ධ වෙච්ච මොනසෙක්. මේ තරකට විරුද්ධ වුණා. මොකද ඒක මෙහෙම වෙන්න බෑ. මොකවා විජේනකොට කුවේනි කපුකොටිම තිනවා කියන්නේ ඇඳුම් අඳිනවා. ඇඳුම් අඳින්නේ මිනිස්සු. යක්කු නෙමෙයි. අන්න ඒක මට එදා නම් මට ඒ ප්‍රශ්නේ තිබුණා. මට ඉතින් මේක හොයාගෙන යනකොට තමයි මේ ඔබතුමාගේ නාලිකාව ඔස්සේ මේ තවත් දුරටත් දැන ගැනීම තමයි මම මේ ආවේ. හොඳයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ පැමිණීම. යමු. අපේ උපුල්ලయ్య බුදුගලේ දැන් ආවේ. ඔව් ඒ පැත්තේ ඉඳලා ආවේ. මම කැමතියි ඔබතුමාගේ ඉතිහාස ගවේෂණ තොරතුරු කීපයක්ම බැලුවා. හොඳයි. ඒවා සාර්ථකයි. ඉතින් මට හිතුණා ඔබතුමාත් එක්ක මේ ගවේෂණ වලට සම්බන්ධ වෙන්න ටිකක් එන්න. ඒකයි ආවේ. හොඳයි.
හරි. එහෙනම් ඔබතුමාලා පැමිණීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවද පිහිටි ගලේ කොටපු පතුල ගලක් තියෙනවා. මෙතන ඇතුලේ. ඊට පස්සේ පතුල් දෙකේ ගලක් තියෙනවා. මේකේ තියෙන සංකේත ටික හොඳින් අධ්‍යයනය කරොත් මෙතන තියෙනවා මේ හක් ගෙඩිය වගේ පේනවද? අනිත් සංකේත පේන්නේ නැහැ මෙතන වැඩිය. හැබැයි ඔයගොල්ලන්ට පේනවා චක්‍ර දෙකක් තියෙනවා චක්‍ර. බලන්න මේ චක්‍ර කරකිනව පේන්නේ. බයිසිකල් රෝදේ වගේ නේද පේන්නේ. දැන් අපිට මේක කොටස් කීපයකට බෙදන්න බෑනේ කීයක් තියෙනවද කියලා වඩ ගණන් ගන්න අමාරු වෙන්නේ. හුඟක් තියෙනවනේ. මෙතන තියෙනවා ස්වස්තික මේ. හරි මේ ස්වස්තිකේ තියෙන්නේ. ඕලන්ට පේනවද මේක වාමාවර්තව මේ පැත්තට කරකිනවා. මේක දක්ෂිනාවර්තව කරකිනවා. හරිද? මේ තියෙන්නේ ඔන්න මම මේ කියන පැහැදිලි කරන දේ හොඳට තේරුම් ගන්න බලන්න. අපිට මේ ස්වස්තිකේ තියෙනවනේ දැන් මේ පැත්තට කරකින. මේක මේ පැත්තට. මේ ස්වස්තිකේ කරකින්න ගන්නකොට කොහොමද තියෙන්නේ? මෙහෙම තියෙන එක කරකිනකොට කොහොමද මේක පේන්නේ? රවුමක් වගේ පේන්නේ මේ වටේ. ඒක තමයි අපේ සක්වල දොරටුවේ තියෙන්නේ. රවුමට දාලා. ඒක හයියෙන් කරකිනකොට කොහොමද? මේ වගේ. මේ චක්කවත්ති වීම තමයි මේ නිරූපණය කරන්නේ. චක්කවත්ති වීමට අදාළ සංකේත තමයි මේ ඔක්කොම සංකේතාත්මකව නිරූපණය කරලා තියෙන්නේ. මෙතනක් තියෙනවා. මේ වටේට ඔක්කොටම තියෙන්නේ ඊට අදාළ කරන දේවල් මේවා බොහෝ පරිශ්‍රණ විය යුතුයි. මේ ඔක්කොම ලක්ෂ්මී කියලා කියන්නේ ලක්ෂ්මී කාසිවල ඊට පස්සේ මේ එකම කතාවක් තියෙන මේ කතාවස්තුව තමයි චක්ක අවදි කර ගැනීමට අදාළ වූ දැනුම් සම්භාරය. ඒ දැනුම තමයි අපෙන් හංගල වහලා දාලා තියෙන්නේ. මේ තියෙන එක මේක පැහැදිලිව පේන්න තියෙනවා මේ කොටස් දෙක පෙන්වන්නේ. මේ එක කාන්තා පිරිමි පාර්ශව දෙකක් මේ දෙපැත්තේ පෙන්වන්නේ. ඒ චක්කවත්ති උණ අයට තමයි මේ පතුල් ගලේ පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක බොහොම සුවිශේෂී පතුල් ගලක්. එනේවයි නෑ මේක මම ෆස්ට් ටයිම් දැක්කේ මේක. ඔව්. අනිත් තැන් වල මේ එහෙම සොමටනේ තියෙන්නේ. ඔව් තියෙන්නේ. මේ වගේ තියෙන දැන් කොළඹ කෞතුකාගාරයට ගියාම කෞතුකාගාරයේ තියෙනවා මේ වගේ පතුල් ගල. ජාති කෞතුකාගාර. තව තැන් කීපයක මේ මෙහෙම තියෙනවා. මේක වන්දනා කරලා තියෙන මේ පතුල් ගල. ඔව්. එතකොට මේක බුදුන්ගේ පතුල් ගල කියලා කියන්නේ ඒක ඒ කියන්නේ චක්ක අවදි කර ගැනීම හා සම්බන්ධ තොරතුරු ටික තමයි සක්වල දොරටුවේ තියෙන්නේ. ඒවම තමයි මේක තියෙන්නේ. මේවම තමයි සෙල්ලිපියේ තියෙන්නේ. ඊට අදාළ ගොඩනැගිලි තමයි අපි ඔය ලෙන් කියලා හඳුන්වන්නේ. ප්‍රධාන කර ගොඩනැගිලි කියලා බලන්නේ. දැන් අපි පල්ලෙහාට යනවා අපි බලමු අර ඉසුරුමුණේ පොකුණත් එක්ක තියෙන බුදුගේ ඇතුලේ මොකද තියෙන්නේ කියලා. යම් මේ තියෙන සංකේත වල සියුම් වෙනස්කම් තියෙන නේද මේ දෙකේ? ඔව් සියුම් වෙනස්කම් තියෙනවා මේක. ඔව්. මේක බොහොම සුවිශේෂී පතුල් ගලක්. මේකට මිනිස්සුන්ගේ වැඩි අවධානය එන්න ඕනේ. හැබැයි ඉසුරුමුණේට එන මිනිස්සු මේක පහු කරගෙන මේ උඩට යනවා. එයාට අවධානයක් නැහැ වැඩි. කොහෙද දන්නේ මුලින්ම තිබ්බනේ මේක. මේ භූමියම තිබ්බ එක. භූමිය කොතන තිබ්බද දන්නේ නැහැ. සමහරකට මෙතන වෙන්නත් මොකද පිහිටි පොලේ කොටපු පතුල් ගලකුත් තියෙනවනේ මෙතන. ඒ වගේ දෙයක් දැක්කම ඉතින් අපි මිනිස්සු සල්ලි විසික් කරනවා. ඕක තමයි පුරුදු වෙලා තියෙන මිනිස්සු දන්නේ නැහැ ඉතිහාසයක් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේවා ස්පර්ශ කරලා තියෙනවනේ මේවා කියන්නේ සාමාන්‍ය සිරිපතුල් එහෙම තියෙනවනේ කතාව. මේ සිරිපතුල මේ තියෙන්නේ මේ චක්කවත්තීන්ලට අදාළ පතුල් ගල්. පෙන්නන එකනේ. ඔව්. දැන් සිරිපතුල් ගල් අපේ රටේ ගොඩක් තියෙන්නේ බුදුහාමුදුරුවෝ ස්පර්ශ කරපුවානේ නේද? එහෙම අපිට කියන්නත් බෑ. එහෙම අපිට කියන්න බෑ. ඒ දැනුමට අදාළ බිහි වෙච්ච බ්‍රහ්මීය සමාජයේ තිබ්බ වස්තු තමයි මේවා. ඔව් ඒක හරි. එතකොට ඊට අදාළ බුදු කෙනෙක්ට අදාළ තොරතුරු මේකේ තියෙනවා. මේකේ තියෙනවා. මේකෙන් අපි දාලා මේකේ තියෙනවා. දැන් පිළිම හදන්නෙත් මේ වගේ පතුල් ගල් උඩ හදනවා, නෙළුම් මල උඩ හදනවා. පිළිමකින් පෙන්වන්න බැරි දේවල් ටික මෙතන පෙන්වනවා වගේ. මෙතන පෙන්වලා තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර මහන්සියලා මේගොල්ලෝ හදලා මේ නිර්මාණය කරපු වගේ දැනුම් සම්භාරය අද මිනිස්සුන්ට නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් මේක එතකොට මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ නිර්මාණය වෙච්ච නේද? ඊට කලින්. එතකොට බුදු කෙනෙක්ගේ වෙන බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්විති පරපුරකින් පස්සේ. ඒ චක්කවර්ති පරපුරට අදාළ දේවල් තමයි මේ තියෙන්නේ. හැබැයි ඊට පස්සේ බුදුහාමුදුරුවෝත් ඒ දේවල්ම වෙනස් ස්වරූපයකින් අර්ථ ගන්නවලා තියෙනවා. හැබැයි මේව බැහැර කරලා නෙමෙයි. බුදුහාමුදුරුවෝත් පතුල් පිටවල තියෙනවා. හැබැයි අපිට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේව මිනිස්සු දන්නේ නැහැ. මේ ශිෂ්ටාචාරයේ තිබ්බ මේ වටිනාකම් ගැන දන්නේ නැහැ.
හරි. ඔයගොල්ලෝ ෆොටෝ ගන්න. දැන් බලන්නකො මෙතන කවුරු ආවත් එක්කෙනෙක්වත් ඇහැ ගැටෙන්නේ නැහැ මේවට. මේ බලන්න මේ සංකේතම ලංකාරාමේ බිමට අල්ලලා තියෙනවා. ඔබ හොඳින් බලන්නකො ඉස්සෙල්ලා මේ සංකේතය මොකක් වගේද කියලා. මේකෙත් මේ ද්වි ස්වභාවය තමයි පෙන්눔 කරලා තියෙන්නේ. අපි මේක ගැන වෙනම කතා කරමු. හැබැයි මට ඕගොල්ලන්ට මේ අපේ ගමනේදී යථාර්ථ බුද්ධ භූමි වන්දනා අපේ දෙවනි කණ්ඩායම අපේ අනුරාධපුර කියන ගමනේදී අපිට දැක බලා ගන්න පුළුවන් වුණා ලංකාරාමේ සලපතල මළුවට පුරාණ පූරු ගල් පූරුනේ අල්ලලා තියෙන පුරාණ ස්ථානවල තිබ්බ ඒ ගල් පූරු ගෙනල්ලා තමයි මේ සලපතල මළුව හදලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට තනින් තන බලන්න පුළුවන් නටබුන් තියෙනවා තැන් තැන්වල. ඉතින් මේ හොඳට බලන්න මේ සංකේතෙම මේ ගල් පූරුවක මේ විදිහට තියෙනවා. ඒක බිමට අල්ලලා තියෙන ලංකාරාමයේ ওই විදිහට. බලන්න ඒ කැටයමමයි තියෙන්නේ. මම වෙනස් කෝණ කීපයකින් ඕගොල්ලන්ට පෙන්නන්නම් මේක තේරුම් ගන්න බලන්න. අපි දැන් බලමු මේකම අපිට පුළුවන් කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැක බලා ගන්න මේක උඩින් ඡත්‍රයක් තියලා තියෙනවා. දැන් මේකේ ඡත්‍රය නැහැ. ඡත්‍රය නැතුව තමයි මේ කොටස තියෙන්නේ. දැන් මේ සංකේත අනුරාධපුරෙන් විතරක් නෙමෙයි අපේ රටේ හුඟක් පැතිවලින් අපිට මේක දැක බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මිනිසුන්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ මේකට. මේ පතුලේ තියෙන මේ ලාංඡනය මේ සංකේතයම මේ විදිහට මේ වගේ ගල් පූරුවලක් තියෙන. එතකොට මේ ගල් පූරුව මොන ගොඩනැගිල්ලකට සවි කරලා තිබ්බ එකක්ද? ඉතින් ඒ ගොඩනැගිලි සියල්ලම අද කඩාපිට දාලානේ තියෙන්නේ. කොහොම නමුත් ඒව තමයි මේ සලපතල මළුව වලට අල්ලලා තියෙන්නේ. ජේතවනාරාම, අබේගිරිය, රුවන්වැලි සෑය, මිහින්තලේ, ඊට පස්සේ මේ ලංකාරාමයේ මේ හැම තැනකම සලපතල මළුව වලට හදලා අල්ලලා තියෙන බිමට අර පුරාණ ගොඩනැගිලි වල තිබ්බ ඒ ගල් පූරු සකස් කරලා තිබ්බ දේවල්. ඉතින් මේක කොතනක තිබ්බ එකක්ද? ගොක් වටින එකක්. අද මිනිස්සුන්ගේ අවධානයක් යොමු වෙන්නේ නැහැ. මොකද මේක පතුල් ගලේ තියෙනවා. ඉතින් මේ පතුල් ගලේ ඡත්‍රයත් එක්ක චක්‍රයත් එක්ක ස්වස්තික ලාංඡනත් එක්ක ඒ පෙන්නන කතාමාලත් එක්ක මේක මේ ගල් පූරුවට අල්ලලා තියෙන නිකන් නෙමෙයි. එතකොට පතුල් ගලෙත් තියෙනවා මේකෙත් තියෙනවා. ඒකෙන්ද අපි මේවා ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපේ පරමාර්ථයත් මේ ගමනේදී මේ දේවල් ගැන අවධානයක් යොමු කරලා අධ්‍යයනයක් කරන්න මේ මූර්ති කැටයම් මේවා පිළිබඳව. ඉතින් කොහොම නමුත් ලංකාරාමයට ඔබ යනවා නම් අපි ඊළඟ ගමනත් අපි යනවා මේ මාසේ අන්තිම හැම මාසයකම අපි පිටත් වෙනවා මේ ස්ථාන බලන්න යන්න. යථාර්ථ බුද්ධ භූමි වන්දනා සමග ඔබට එකතු වෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව තොරතුරු බොහෝ දැනුවත් කරන්නම්. කොහොම නමුත් මේවා අපේ රටේ සියලු මිනිස්සු දැක බලා ගත යුතු බොහොම වටිනා තැන්. දැන් මේක වෙස්සගිරිය කියන්නේ හේතුව මේක වෙසමන් රජතුමාගේ තැන කරගෙන ස්වාමීන් වහන්සේ කියනවා සක්වල දොරටුවෙන් සක්වලත් එක්ක සම්බන්ධ වෙන මිනිස්සු මෙතනින් තමයිලු බැස්ස තැන. ඒක බොහොම ප්‍රාථමික අදහසක් නේ. දැන් මේ වෙස්සගිරියට මේ උඩට ඒ කියන්නේ 이르දිපාති ආහාරය පාන යම් කිසි කෙනෙක් මෙතනට නෙමෙයි හැමෝම බාන මේක නිකන් මේ වගේම එක ගොඩනැගිලි තමයි මේ මුළු රට පුරාම තියෙන්නේ. ඒක ඊට වඩා ඒක ළඟ නේද? ඔව්. ඒ කියන්නේ මේ ඔක්කොම එකයි. මේ අරකට නැගලා බිමට ඔව් එහෙම ඒව බොහොම ප්‍රාථමික අදහස්. ඒවත් එක්ක තමයි මේ ඉතිහාසයේ ලොකු කැලලක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැසගල පැත්තවන්න කොහොමද? ඔව්. ඒ හරි ගොඩක් පිළිච්ච ගඩොල් තියෙනවා. ඒ කියන්නේ ගඩොල් නිර්මාණත් ඒ කාලේ තියෙන්නේ නැහැ. ඔව්. ගඩොල් නිර්මාණ ඔව් දැන් මේ ඔක්කොම ගොඩනැගිලි තමයි. දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ ගොඩනැගිලි හදන්නේ මේ ගල් තලාවේ මේ කොටස් කරලා තමයි ඒ වගේන් තමයි මේ ගල් කුළුණු ඊට පස්සේ මේ සඳකඩ පහන් ඒ ඔක්කොම හදන්නේ. මේ ගල උඩක් තිබිලා තියෙනවා නේද? ඔව්. කොටලා තියෙනවා. කොටලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ බිත්ති බැඳලා තියෙනවා. ගොඩනැගිලි උඩ හදලා තියෙනවා. කටාරම් කොටලා තියෙන හැටි. ඒවල අක්ෂරත් තියෙනවා. ඔව්. දැන් ඔයාලා හොඳට බලන්න මේක මේ ස්වභාවික නෙමෙයි. මේක මිනිස් ශ්‍රමයෙන් හදලා මේ තියෙන්නේ. හදාගෙන තියෙන්නේ නේද? පරිසරයට කිසිදු හානියක් නොවන නිකන් කටාරම ගිහිල්ලා තියෙන හැටි පේනව නේද? නිකන් අර පූරලා අරගෙන වගේනේ තියෙන්නේ. ඒක තමයි මොන හරි මේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩනැගිලි මේවා ඒ කියන්නේ මේවා විත්ති බැඳලා මේවා චිත්‍ර ඇඳලා එහෙම තමයි මේ ගොඩනැගිලි තිබිලා තියෙන්නේ. අද මේවා විනාශ වෙලා ගියාට. දැන් බලන්න ඒකට යන්න තියෙන පාරනේ මේ තියෙන්නේ. හරි. දැන් හත්ති කුච්චිය මවා ගන්නකො ඒ විදිය. දැන් මෙතන පේනවද?
මේ මල කොටලා තියන්නේ මල් පෙති ටික. මේකේ තියෙනවා. එතකොට මේකේ සඳකඩ පහනේ තියෙන්නේ ඒ නිර්මාණය. දැන් ටැංක් කීපයක විතර සඳකඩ පහන්නලා අර නෙළුම් මල් එහෙම තිබ්බෙකෙන්. ඔව්. ඒ හිටපු කවුරු හරි නායකයන්ගෙන් උසස්ම නායකෙක් වගේ කෙනෙක් හිටපු තැනක් වගේ. ඒකට තමයි නෙළුම් මල දාන්නේ. අර නෙළුම් මලෙන් අපි හොයන්න ඕනේ නෙළුම් මලෙන් මොකක්ද නිරූපණය කරලා තියෙන්නේ කියන එක. දැන් ඔව් දැන් ඔයගොල්ලෝ මෙතන තේරුම් ගන්න දෙයක් තියෙනවා. මෙතනට දොරවල් එනවා. අපි අර සිමෙන්ති බිමක දොර මෙහෙම වහනකොට වැලි කැටයක් හවුනොත් බිම හීරෙන්නේ මෙහෙම. දැන් ඔයගොල්ලෝ මෙරන්න මේ කළු කල හීරලා තියෙනවා. ඔයාලට පේනවද මේ? ඔව්. මේ පේනවද මේ? ඔව් මේ. මේ හොඳට මේ හරියෙන් පේනවනේ. නෑ ලී දොරවල් තමයි තියෙන්නේ. ඒවා ඝනකම් ලී දොරවල්. අර නවත්ත ගන්න ඔව්. හරි. දැන් මෙතන එහෙම මෙතන ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ තේරෙනවද? ක්‍රමක්‍රමයෙන් උඩට. උඩුගම්බලා තමයි මේ ගොඩනැගිල්ල අපි ඉහළ ස්තර වලට යන්නේ. ඔගොල්ලෝ සීගිරිය එහෙම ගියොත් සීගිරියේ රාජසභා මණ්ඩපය කියලා තියෙන්නේ. ඒකත් අර විශාල ගල දෙකඩ කරලා මේක පෙල්ලලා ඒක උඩ තමයි ආසනේව හදලා තියෙන්නේ. එන්න පේනවද කුට්ටි කරලා ඉතුරු වෙලා තියෙන කොටස තමයි මේ තියෙන්නේ. ගල් කණු හදන්න. ඒ කියන්නේ මේක උස ගල් තලාවක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ හැම තැනකම කල්ලානේ මේ තියෙන්නේ මේ පැත්ත. මේ ඔව් ඒ කියන්නේ මේකන් අරගෙන ඉතුරු වෙච්ච අපි අර ලීය කපලියල ලීයේ කෑලි ඉතුරු වෙන්නේ. ඒ වගේ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ එතනට අවශ්‍ය කරන ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය කරන ගල් ටික සපයගෙන තියෙන්නේ ගල් කුළුණු. ඊට පස්සේ ඒ දේවල් සපයගෙන තියෙන්නේ සඳකඩ පහන් හදන්න මුරගල් හදන්න ඒ තැනමයි. එතනම තිබ්බ ගල් කුට්ටියක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒනට දැන් අර වේල්ලක් හදපු එකක් තියෙනවනේ කොහොමද මේ පළාතේවත් නැති ගල් වගේක් ගෙනල්ලා. ඔව් අර විශේෂ ගල් දාපු ඒවා ඒවා ගෙනල්ලා තියෙනවා වෙන පැත්තේ. අර චන්ද්‍රකාන්ති පාෂාණයෙන් එහෙම කරපුවා තියෙනවා තැන්වල. එතකොට මෙතන තිබ්බේව නෙමෙයිනේ. ඒවා ගෙනල්ලා තියෙනවා. කොහෙන් ගෙනාවද හිතා ගන්න ඕනේ. කොහෙන් ගෙනාවත් දඹදිවෙන් ඉන්දියාවෙන් නම් නෙමෙයි. දඹදිවෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔව් දැන් එක තැනක තියෙනවා රුවන්වැලි සෑය හදන්න ගල් විශේෂයක් ගේනවා ඇමරිකාවේ. ඔව් උතුරු මහද්වීපය. ඒ කියන්නේ උත්තර මහද්වීපෙන් ගේන්නේ. උත්තර දීපේ. ඒක එතකොට උත්තර මහද්වීපේ ඇමරිකාව කියලා හඳුනාගත්තට පස්සේ රුවන්වැලි සෑය හදන්න ගල් ගෙනල්ලා තියෙන්නේ ඇමරිකාවේ. ඒක පොතේ ලියලා තියෙනවා. ඔව් ඔව්. යා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දීප හරියට හඳුනා නොගැනීම. ගුහාද්වාරයක් වහලා වගේ හිතා ගන්න. ඔව්. කොහොමද බලන්නකෝ මේ ඉතිහාසයේ කොච්චර දෙයක් ප්‍රයෝජන ගන්න පුළුවන්ද නේද? ඒවා තියලා තියෙන හැටි. දැන් අපි මේක එහා පැත්තෙන් ආවේ. දැන් මෙතන දැක්කම ඕගොල්ලන්ට තැනක් මතක් වෙන්න ඕනේ. දැන් අපි වෙස්සගිරියට ආවහම වෙස්සගිරිය මේ කෙළවර තියෙනවනේ.
මේ වගේ කොහෙද ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ? ඉසින් බස් එකල ගිහින් තියනවාද? ඉසින් බස් එකක් තියෙනවා. දැන් ඉසින් බස් එකලත් මේ වගේ වර්ධනය වුණු ශාකයක් තමයි අර මිගදා වනය කියලා හඳුන්වන්නේ. නෑ මං කියන්නේ කොයි පැත්තේ බුද්ධහද පල්ලෙහා තියෙන්නේ? අර ගල්තලාවෙන් පල්ලෙහාට එනකොට කියන්නේ ඒකනේ අර මිගදා වනය කියලා හඳුන්වලා දෙන්නේ. ඒවා ඉතින් වැරදි අර්ථකථන. දැන් මේ වගේ තැනක් තමයි දැන් වෙස්සගිරියට ආවම මෙහෙම දකින්න පුළුවන්. දැන් මේක තව කාලයක් යනකොට මේකත් අර ඝන වනය වගේ හැදෙනවා. ඉතින් මේ පැත්තේ බලන්න ගල්ලෙන් ටික තියෙනවා ශාලෙට. දැන් අපි පාදම දැකලා මෙච්චර අපිට මේවා ගැන ගෞරවයක් ගැඹීරත්වයක් ඇති වෙනවා නම් මේවා සක්‍රීයව තියෙන කාලේ මේ ගොඩනැගිලි භාවිතා වෙන කාලේ කොහොම තියෙන්නේ නැද්ද? හිතා ගන්න අමාරුයි නේද? ඒ ශිෂ්ටාචාරය කොහොම වෙන්න ඕනේ නැද්ද? සහ ඒ පහන් ආලෝක දැල්වලා චිත්‍ර මේ වගේ ලස්සනට ඇඳලා වර්ණවත් කරලා දැන් මෙතනින් අර ගල්තලාවේ දැන් මේ යන පියකට පෙළ තමයි අපි අතනට දක්වා සම්බන්ධ වෙන්නේ. මේ පැත්තට යන පාර. අරහෙන් යන පාර අර පැත්තට. හරි අපි යමු. දැන් මේ විදිහට වැඩුණු ශාකයකටනේ අතන ඉසින් බැස්සකල මිගදා වනය කියලා හඳුන්වන්නේ. ඒ වගේන් වෙන්නේ මේ ඉතිහාසයට ලොකු කැලලක්. මොකද ඕන කෙනෙකුට තේරෙනවා වෙස්සගිරියට ආවම මෙහෙම තියෙනවා නම් ඉසින් බස් එකලත් අර කන්ද අපි බැහැගෙන යනකොට නගින තැන මේ විදිහටමනේ ගහ තියෙන්නේ අර මුල් වර්ධනය වුණු. ඒකෙන් දෙයකට මිගදාවනයක් කිව්වට පස්සේ ඉතිහාස කතාව පිළිගන්න කට්ටියත් ඒක හොයන එකෙන් ඉවත් වෙනවා. බලන්නකො මේ පැත්ත. මෙතන ඉඳන් කොහොමද මේ ටික තියෙන්නේ? දැන් හුඟක් අය එහා පැත්තට වෙලා බලලා යනවා මේ පිටිපොස පැත්තට එන්නේ නැහැ. අර හරිය චෛත්‍යයක් තියෙනවා. ඒකට යන පාර මෙතන තියෙනවා. බලන්න මේ ගල්ලෙන් ටික. මෙතන හොඳට අවධානයෙන් බලන්න. ඕගොල්ලන්ට පේනවද චිත්‍ර තියෙනවා? ලෙන් වල චිත්‍ර ඉතුරු වෙලා තියෙනවා අර සීගිරි චිත්‍ර වගේ. මේ හැම ලෙනක්ම මේ විදිහට චිත්‍ර ඇඳලා වර්ණවත් කරලා මේවට බිත්ති බැඳලා එහෙම ආවරණ කරලා තමයි මේවා තිබිලා තියෙන්නේ. සහ ඒ වගේ ආලෝකය හරියට නිසියාකාල ඒ කියන්නේ ආලෝකය හරියට ගැලපෙන විදිහට ඒවට දාලා බලන්නකො හොඳට ඒ චිත්‍ර නිකන් සීගිරි චිත්‍ර වගේ නෙමෙයිද කියලා. සෙල්ලිපි තියෙනවා. අර මේ පැත්තේ ඉතින් ආරක්ෂා වෙලා තියෙනවා තාම. හොඳට බලන්න මේ චිත්‍ර දිහා. මේකේ තියෙන චිත්‍ර. ඔව්. බලන්න සීගිරි චිත්‍ර වගේ නෙමෙයිද තියෙන්නේ කියලා. මෙතන චිත්‍රය තියෙනවා. බලන්න බිම එහෙම තියෙන ආසන. ඔව් ඉතින් ඒ විනාශ වෙලා යනවා ඉතින්. රජවරුන්ට තමයි තිබිලා තියෙන්නේ නේද? ඔව්. දැන් රහතුන් වහන්සේලා හිටපු ඒ වගේ මේ විදියට කලාව. මොකටද? ඒක තමයි මේව හිතන්න හුඟක් දේවල් තියෙනවා. දැන් අර අපි අතනට ගියේ හතර පැත්ත වට කරලා තිබ්බ දැන් ඒ විදිහට නේද මෙතන තියෙන්නේ. එහා කෙළවරේ තියෙන්නේත් මේ විදිහට. මෙහා කෙළවරේ තියෙන්නේත් මේ විදිහට. බලන්න මේ වගේ චිත්‍ර තියෙන මේ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා මේ. ඔව්.
ඒ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා මොනවද තිබ්බේ කියලා හොයාගන්න බෑ. මෙතනින් උළුවස්ස මෙතනට එන්නේ දොර මෙතනට එන්නේ මේ කණුව මෙහෙන් යන්නේ. ඊට පස්සේ සඳ පහන මෙතන තියෙන මෙතන තමයි ඇතුල් වීම. උඩ තියෙනවා සෑයවල් ටික. අපි අර මහා සෑයවල් ගැනනේ කතා කරන්නේ. හැමදාමත් අර පේන්න තියෙන්නේ. මහා සෑයවල් අර විදියට තියෙන වගේම මේ වගේ මේ සෑයවල් විනාශ වෙලා තියෙනවා උඩ. මෙතන එකයි. අර චත්‍ර කලා අතර තියෙනවා පේනවද? මහා සෑයවල් ටික අර පැත්තෙන් පේනවා. තවත් සෑයක් පුරාවිද්‍යාව විසින් අර පැත්තෙන් මතු කරගෙන තියෙනවා. චත්‍රයේ තිබුණා යූපකණුවකුත් තියෙනවා. යූපකණුවත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් මේ වගේ යට ගොඩ නැගිලි ගොඩක් තියෙන්න එපා. දැන් මේ දැන්නේ හාරගෙන යන්නේ මේ හාරන්නේ. මේ මේවා කැණීම් කරනකොට හාරනකොට මේ වගේ නටබුන් මතුවෙනවා මේ ඇතුලේ. මේ වගේ යූපකණු ඇතුලේ තියෙන්න ඕනේ. මෙතන සෑය තමයි මේ. මෙතන සෑය. කණීමක්වත් කරනවා. මේ ප්‍රයිස් එක උඩනේ. ඔව්. ඔතන බිම තියෙන සෙල් ලිපියක්. ඒවා ඉතින් අබ්බලම් වෙලා ගිහිල්ලා ඉතින් මේකට පියවරක් ගන්නව නේද වහලයක් වගේ දෙයක් දාලා. එහෙම වෙන්නේ නැහැ. ඔය දැන් මේවත් මැකිලා ගියාම දැන් අපි මුලින් එනකොට මේ වගේ අකුරු පේනවා. දැන් මේ අකුරු පේන්නේ නැහැ. මැකීගෙන යනවා. පේනවා. ඔව්. ඒක තමයි මේවට පොඩි වහලයක් ගහන්න පුළුවන් නන් නේද? ඔව්. ඒක විනාශ වෙලා යයි. විනාශ වෙලා ගියාට පස්සේ මේ වගේ ඉතිහාසය තහවුරු කරන්න තියෙන මේ සාධක විනාශ වුණාට පස්සේ මේ වගේ සත්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙයි. දැන් මේක මේ චත්‍ර ගලක් මම හිතන්නේ මේ තියලා තියෙන්නේ මේ. මේක චත්‍රය හදලා තියෙන්නේ මේ කිරි කරුණේ. මේ පැත්තට ගහලා තියෙන උඩ දාපු චත්‍රයක්. එතකොට මේ එක සෑයක තිබ්බ චත්‍රයක් වෙන්න බෑ. මේ හරිය කොහේ හරි තිබ්බ. මේක චත්‍රයක්ද? මම හිතන්නේ බොහෝ දුරට. ඒ කියන්නේ මට හරියටම කියන්න බෑ. පේන විදිහෙන් නම් මේක චත්‍ර ගලක් වගේ තමයි පේන්නේ. හැබැයි මේක අඩාකාරව තියෙන භාගයක් කැඩිලා හින්දා මේක මෙතනින් තිබ්බද නැත්නම් බොහෝ දුරට චත්‍රයක් තමයි නේ. චත්‍රයක ඉතුරු කැල්ල ගිහලා තියෙනවා. දැන් ඒක මෙතන තිබ්බට. සමහරවම යූපකණුව කැලි වෙන්න පුළුවන් නේ. ඔව් මේ යූපකණුවක කැලි වෙන්න පුළුවන් මේ තියෙන්නේ. දාලා වටේට දාලා තියෙන්නේ. කිරි ගන්න උන්න නේද? ඔව් කිරි කරුටෙන් හදලා තියෙන්නේ. පුතා හාන්සියලා බලන්න කොහොමද කියලා. සනීප. තව ටිකක් උඩට එන්න ඕනේ. ඔලුව උඩට එන්න ඕනේ. කොහොමද? ඒක පුදුම ඇඟට ගාන්ටම මේ පොඩි වැට ටිකට ගාන්ට හිටිනවා. හිටින්න තියෙන්නේ. පොඩ බලන්නකෝ හාන්සියලා. ඉතින් දේවල් තියෙනවද මේක බලන්න. අපි දැන් අර පල්ලෙහාන් ගියේ එහෙට තමයි. දැන් අපි මේ පැත්තෙන් ඇවිදගෙන ගියේ මතකද? ඔව් උඩින් ගියාම ගල්ලෙන් කීපයක් උඩ තියෙනවා අර අපි පල්ලෙහා දැක්කේ. ඒ විදිහට. බලන්නකො සෙල්ලිපිය මේකේ. රාවණ සක්විති රජ පරපුරෙන් පසු 5000ක් කල් පුරාවට පවතින ගොතම බුද්ධ ශාසනය පිහිට වූ ගොතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව